හැම එක්කෙනාම විනාඩි 8යි තත්පර තියෙන අඩුවෙන් දුවන හැමෝම සිලෙක්ට් කර ගන්නවා. සිලෙක්ට් කරගෙන පෙත්තාරාමයට ගිහිල්ලා 135ට වඩා වේගෙන් බෝල් කරන හැමෝම සිලෙක්ට් කරගන්න. සිලෙක්ට් කරගෙන ඒගොල්ලෝ මාස 6ක ට්‍රේනින් කරන්න ඕන ප්‍රෝග්‍රෑම් එකක් දෙනවා. ඒ දෙන එක ඒ පළාතේ හෝ ඒ දිස්ත්‍රික්කේ ඉන්න නැෂනල් කෝච් බාර දෙනවා. මෙන්න මේ ළමයි ඔයගොල්ලෝගේ පළාතේ ඉන්නේ. මෙයාට මේ ෂෙඩියුල් එක කරන්න ඕනේ කියලා. ඒ ෂෙඩියුල් එක දෙන්නේ මම කියන එකයි ෆලෝ කරන්න ඕනේ. දැනට 3000 ස්පොන්සර් ඉස්සලා තියෙනවා. තව ලින්ක් එක ඕපන් කරන තව අවුරුද්දෙන් පස්සේ. ඒකට 10 ලක්ෂයක් වුණ මම බලනවා. හැබැයි මම ගන්න 20යි. ඒ මම ගන්න හොඳම 20. මගේ බලාපොරොත්තු එතනින් අඩුම තරමේ 10ක් 12ක්වත් නැෂනල් ටීම් එකේ මේ අවුරුදු 15 ඇතුළත සෙල්ලම් කරයි කියලා හේතුව මම ඒකයි අවුරුදු 17යි 22 අතර ක්‍රීඩකයන් බලන්නේ. ඔය මේක එන්න බැලුවත් දැන් අයිම ඉන්දිය ඕපන් කරනවා. ඕපන් කරාම ඒගොල්ලොන්ට එන්ටර් වෙන්න පුළුවන්. ඒ වගේම 22කින් පස්සේ 22යි 25යි කියමුකෝ. ඒගොල්ලෝ ෆාස්ට් ට්‍රැක් කරනවා. ෆාස්ට් ට්‍රැක් කරනකොට සමහර විට ඒගොල්ලොන්ට කිලෝමීටර් දෙක දුවන්න බැරුව ඇති. හැබැයි ඒගොල්ලෝ ස්කිල් එක ඊට වඩා හොඳ ඇති. يعني ඒගොල්ලෝ වයස යෑමත් එක්ක පරණ භාවයත් එක්ක. එතකොට මම එතනදිත් මම සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරලා සිලෙක්ටර්ස්ට කියනවා මෙන්න මේගොල්ලන්ට දුවන්න බෑ. හැබැයි ස්කිල් එක හොඳයි. මේගොල්ලෝ දුවන්න පුළුවන්. ඔයගොල්ලෝ ඩිසිෂන් එකක් ගන්න. ඔයගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ වෙලාවේ දුවන්න පුළුවන් ස්කිල් එක තියෙන එක්කෙනාද නැත්නම් දුවන්න බැරි වුණත් කමක් නැහැ ස්කිල් එක තියෙන එක්කෙනාද කියලා. එතකොට මම හිතනවා 17යි 25යි අතර කාටවත් අසාධාරණයක් වෙන්නේ නැහැ කියලා. මම කියන්නේ කවදාවත් 15යි 22යි 25යි හැමෝම දුවන්න ඕනේ කියලා. සමහර කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ සමහර විට විනාඩි එකමාරක් පරක් වෙන්න පුළුවන්. හැබැයි ස්කිල් එක හොඳ වෙන්න පුළුවන්. තමයි ඒගොල්ලෝ ටෙස්ට් මැච් නොගැව්වට T20 ගහන්න පුළුවන්, one day ගහන්න පුළුවන්. ඒක අපි දන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. මගේ වගකීම ඒගොල්ලෝ මේ පාත් එකේ කියලා මෙන්න මේ දෙගොල්ලෝ ඉන්නවා. ඔයගොල්ලෝ කැමති එක්කෙනෙක් තෝරගන්න කියන දේ මම ඉන්නේ. මමත් කැමති ඒගොල්ලෝ ඉන්න පැති වලට යන්න. නමුත් දැන් මම එක පැත්තකට හිර වුණොත් එහෙම මට දවසකට ළමයි 50ක් බලන්න පුළුවන්. දැන් මට මෙතන 350ක් බලන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඒකට ඒගොල්ලෝගේ කැපකිරීමක් කරලා සොලියුෂන් එකක් හොයාගන්න. අපි එතනින් ගොඩ යන්න ඕනේ. ඒකයි සිම්පල් කතාව.